මම දැක්කා එක ජනාධිපතිවරයෙක් මිලියන 500 ගණනක් වියදම් කරලා තියෙනවා රට යන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නේ. මිලියන 1.8කින් ගියේ කොහොමද කියලා ප්‍රශ්නයක් වෙනවා. 3500. මිලියන 3500 ප්‍රශ්න වෙන්න ඕන කොහොමද? මේ ජනාධිපතිවරයා මේ මිලියන 3500ක් වියදම් කරේ කොහොමද කියලා අහන්න එපා මේකේ. අහන්නේ 1.8න් ගියේ කොහොමද කියලා. අලුත් වෙන්න ලෑස්ති නෑ. තමුන්නාන්සලා පරණ අර නේද කූඩැල්ල මෙට්ටේ තිබ්බට හරියන්නේ නැහැ නේ. ඉතින් ආයෙ යනවා මටට. තමුන්නාන්සලාගෙන 1.8ක් ඒකත් වැඩි. අපි આવොත් එකට යනවා. අන්න අලුත්. මෙතන මොකද්ද මේ? මම කියන තමුන්නාන්සලා මේ පැරණි සාම්ප්‍රදායික ගතානුගතික අසාර්ථක දේශපාලන සාකච්ඡාවෙන් එළියට එන්න. ඔව් දේශපාලන පොසීල. හරි. නේද? අනාගතයේ අපේ දේශපාලන පුරාවිද්‍යාන්ත කැඩීම් කරලා හොයාගන්න පුළුවන් ඔය වගේ අසිස්තත්ව මිනිසුන්. මම මේ කියන්නම් හරි. මම මේ අවංකව කියන්නේ. මම හැමදෙනාටම ආරාධනා කරන්නේ. ශිෂ්ටත්වය විශ්වාස කරන්න. අශිෂ්ටත්වය ප්‍රතික්ෂේප කරන්න. ශිෂ්ටත්වය ප්‍රතික්ෂේප කරනවා නම් කිසිවෙක් ඔවුන් මම කියන්නම්. අපි මේ ගොඩනගන නව දේශපාලන සංස්කෘතිය විසින් අනිවාර්යෙන් ඉතිහාසයේ දේශපාලනයේ කුණු කූඩියට තල්ලු වෙනවා. අපි ආණ්ඩු කරයිද? ඔබ ආණ්ඩු කරයිද? ඒක වෙනම දෙයක්. හැබැයි අපි සමාජ නිර්ණායක පද්ධතියක් හදනවා. පාර්ලිමේන්තුව මෙන්න මෙහෙම නිර්ණායක පද්ධතියක්. පොලිසිය මෙන්න මෙහෙම නිර්ණායක පද්ධතියක්. හමුදාව රාජ්‍ය ආයතන මෙවැනි නිර්ණායක පද්ධතියක්. මම ඔබට ආරාධනා කරන්නේ. ඔබට ආණ්ඩු බලය ගන්න අවශ්‍ය නම් අපිව පළවා හරින්න නම් අපිට වඩා ශිෂ්ටත්වයේ උඩට යන්න. ඔච්චරයි. පහළ දේශපාලනේ අවසන්. මන් දන්නවා දැන් කෙනෙක් කියනවා එයා ඔක්තෝබර් වල පාර්ලිමේන්තුවට එනවා. පහු හොඳයි. මම යාට කියන්නේ හීනෙන් හරි කමක් නැහැ පාර්ලිමේන්තුවක් හදාගෙන ජීවත් වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. මොකද 77 ඉඳන් පාර්ලිමේන්තුවේ. මිනිස්සු පුරුද්දට ඇබ්බැහි වෙනවනේ. දැන් පුරුද්දට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේකයි. කුමන්ත්‍රණ වලින් ආණ්ඩු බලය වමාරු කරපු යුගයේ අවසන්. ජාතිවාදීන් ආණ්ඩු බලය මාරු කරපු යුගයේ අවසන්. ඉදිරියේදී දේශපාලන වේදිකාව අපි මේ ගොඩනගා තිබෙන ශිෂ්ටත්වයට වඩා උතුම් ශිෂ්ටත්වයක්ද කියන එක තමයි දේශපාලන සංවාදය. මේට වඩා උඩින්ද? ඔච්චරයි.